හැමදෙනාවම ලොලිපොප් සෝන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට අරගෙන එන්නේ ත්‍රිකලා එහෙමත් නැත්නම් Script of God කියන 2026 වර්ෂයේදී රිලීස් වෙලා තියෙන supernatural action thriller categories වලට අයත් වෙන සුපිරිම ටැමිල් මූවී එකක් ගැන. මේ මූවී එක IMDb යගේ 10න් 7.9ක් හිමි කරගෙන තියෙනවා. මේ කතාවට පාදක වෙන්නේ අමුතු ශාපලත්කමක් ගැන. ගමේ ජීවත් වෙන මිනිස්සු හදිස්සියේම එකින් එක්කෙනා මැරෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලම ගමේ පූජකයා තමයි මැරෙන්නේ. ඊට පස්සේ ගම්වැසියන්ගේ සිරුරු නූල් වල එල්ලලා තිබිලා හම්බ වෙනවා. ගම්වැසියන් විශ්වාස කරන්නේ මේ දේවල් පිටිපස්සේ වසර ගාණක් පරණ ශාපයක් තියෙනවා කියලා. ඒත් ඒ දේ ඇත්තටම යක්ෂයන් කෝපවීමක්ද එහෙමත් නැත්නම් මේ පිටිපස්සේ මිනිස්සෙක් ඉඳලා ඝාතනය කරනවද කියලා දන්නේ නැහැ. ඉතින් අද කතාවට ගිහින්ම බලමු මේ පිටිපස්සේ තියෙන ඇත්ත නැත්ත ගැන. තවමත් ලොලිපොප් සෝන් channel එක subscribe නොකරපු යාළුවෙක් ඉන්නවා නම් අමතක නොකර අපේ channel එක subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඇවිත් බලන්න පුළුවන්. එහෙනම් ඉක්මනටම කතාවට යමු. කතාව පටන් ගන්නේ සනාතන ධර්මයේ මූලධර්මයක් වුණ කර්ම නීතියෙන්. අපේ පෙර ජීවිතයේ යහපත් විදියට ගත කළොත් අපේ පසු ජීවිතයත් යහපත් විදියට ගත කරන්න පුළුවන් වගේම අපි අයහපත් දෙයක් කළොත් ඒකට ප්‍රතිවිපාක ලැබෙනවා. අන්න ඒ වගේ සිදුවීමක් පෙන්වන්න ගන්නවා. තමන්ගේ එළදෙනේ එක්ක තරහින් හිටපු පොඩි ගැහණු ළමයෙක් බනිමින් ඉන්නවා පෙන්නනවා. ඉතින් හරියට කන්නේ නැති එකට තමයි මේ ගැහණු ළමයා කෑ ගහන්නේ. ඒ වෙලාවේදී ඇයගේ ආච්චි ගේ ඇතුළට එන්න කියලා එළදෙනට ඒ විදිහට සලකන්න එපා කියලා අවවාද කරන්න ගන්නවා. මේ දේ නිසා එකපාරක් මිනිසෙක්ට ලොකු කරදරයක් වෙලා තියෙනවා කියලා තමයි ආච්චි විස්තර කරන්නේ. ආච්චිගෙන් මේ ගැහණු ළමයා මොකද වුනේ කියලා උද්‍යෝගයෙන් අහන්න ගන්නවා. ආච්චි අයිට සියවස් ගානකට කලින් පරණ කතාවක් කියන්න ගන්නේ. එකමත් එක කාලික විවාහ වෙලා අවුරුදු ගාණක් ගත වෙලත් දවසක් මේ කාන්තාව කටේරි අම්මා නමින් හඳුන්වන දේවතාවියක් ළඟට ගිහින් යාඥා කරලා ඇයට පිළිතුරක් විදිහට දරුවෙක් ලැබෙනවා කියලා අඟවන ඉංගියක් දේවතාවිය සංඥා දීලා තියෙනවා. ඉතින් මේ කාන්තාව ගොඩක් සතුටු වෙලා තියෙනවා. ඒත් ඇයගේ සැමියා නම් හිතලා තියෙන්නේ දරුවව ලබා ගන්න තියෙන කැමැත්තට එළදෙනක් පූජා කරන්න. ඒ වගේ පියවරක් බරපතල පාපයක් කියලා බිරිඳ හොඳින්ම දන්න දෙයක්. ඉතින් ඇයි සැමියාට ඒ දේ කරන්න එපා කියලා කෑ ගහගෙන දුවන් එන්න ගන්නවා. ඒත් ඇයි දුවන අතරේ දිලිස්සලා වැටෙනවා. දවස් කිහිපයකට පස්සේ දරුවෙක් ඉපදුනත් අර මිනිසයා දකින්නේ දරුවා ආබාධිත වෙලා කියලා එළදෙනට කරපු දේ හින්දා. මේක දැකලා හොඳටම මිනිසයා ෂොක් වෙනවා. ඔවුන් තේරුම් අරගෙන තියෙන්නේ ඒක ශාපයක් කියන දේ. මේ ශාපේ එයාලගේ පවුල්වලට විතරක් නෙමේ බලපෑවේ. ඒක මුළු ගමේ පවුල්වලටම බලපාන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් සැමියාගේ වැරැද්ද හින්දා මුළු ගමම දුක් විඳිනවා බලන් ඉන්න බැරි මේ කාන්තාව අපහු පාරක් අර කටේරි අම්ම නමින් හඳුන්වන දේවතාවිය ළඟට ගිහින් ඔළුව වටේට නූලක් බැඳලා තදින් යාඥා කරන්න පටන් ගන්නවා. ගමේ කරදර නතර වුණත් ඊට පස්සේ පරම්පරාවල ඉපදෙන හැම දරුවෙක්ම වගේ යම්කිසි ශාරීරික ආබාධයක් එක්ක ඉපදෙන්න ගන්නවා. මේක එයාලගේ පවුල්වල සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්න ගන්නේ. මේ ශාපේ කවදා ඉවර වෙයිද දන්නේ නැහැ කියලා තමයි හැමෝම කතා වෙන්න අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට ඒ වංශයේ තවත් පවුලක කතාවක් පෙන්වන්න ගන්නවා. ඒ මිනිසයාගේ කකුලක් නරක් වෙලා ඇවිදින්න බැරුව ඉන්නේ. ඒ නිසා ඔහු තරහින් තමන්ගේ බිරිඳට නිතරම වගේ පහර දෙන්න ගන්නවා. ටික කාලයකට පස්සේ ඔහුගේ බිරිඳ පුතෙක් බිහි කරලා මිය යනවා. ඊට පස්සේ කතාව පෙන්වන්නේ මියගිය කාන්තාවගේ සහෝදරයා ඒ කිව්වේ අර ආබාධිත මිනිසයාගේ මස්සිනා ඇවිත් තරහෙන් මස්සිනාට බනින්න ගන්නවා. මගේ නංගි මැරුණේ ඔයා නිසා කියලා. ඒත් මේ මිනිසයා කිසිම පසුතැවිලි වීමක් පෙන්වන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කියන්නේ මගේ දරුවව මට දීලා මෙතනින් පිට වෙලා යන්න කියලා. ඉතින් මස්සිනා වේදනාවෙන් ඔයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා දරුවව බාර දීලා යනවා. කොහොම හරි ආබාධිත මිනිසයා ශාපලත් පවුලකට අයිති වුණ කෙනෙක් වෙන්නේ. ඒ නිසා ඔහුට ඉපදෙන දරුවටත් මොන විදිහක හරි ගැටලුවක් ඇති වෙන්න ගන්නවා. මේ ගැන තේරුම් ගන්න මස්සිනා පූජකයෙක් ළඟට ගිහින් දරුවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හොයන්න ගන්නේ. මේ පූජකයා දරුවව දැකලා පුදුම වෙනවා. මොකද මේ පාර දරුවගේ තත්ත්වය වෙනස් වගේම ඔහුගේ අත් කකුල් සම්පූර්ණයෙන්ම හොඳින් තිබුණත් ඉර එළියට ගියාම ගැටලුව
ශාපරුවකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ශාපේ තවමත් හැමදිනාවම හොල්මන් කරන ඉඳා මස්සිනා ලොකු දුකකින් ඉන්නේ. ඔහු දරුවගේ අනාගතය ගැන වද වෙන්න ගන්නවා. ඊට පස්සේ වසර කිහිපයක් කතාව ඉදිරියට එද්දී මේ ගමේ හුදකලා තැනක නූලක එල්ලමින් තිබුණ මලසිරුරු දෙකක් පෙන්නනවා. ඒ පිරිමි හා කාන්තා මලසිරුරු දෙකක් වෙන්නේ. පොලිස් පරීක්ෂකයාට මේ ගැන දැනුම් දුන්නාම ඔහු ඒ තැනට ඇවිත් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න ගන්නවා. මායා කියලා තෙරපිස් කෙනෙක් මෙතනට එන්න ගන්නවා. මේ නඩුව කොහොම වෙන්න පුළුවන්ද කියලා ඇයි පොලිසියට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඒත් පරීක්ෂකවරයා ඇයට බැනලා වැඩිය හිතන්න ඕනේ නැහැ කියලා පිට වෙලා යනවා. ඊට පස්සේ මායා යම්කිසි ඉඟියක් හොයාගන්න උත්සාහ කරනකොට අමුතු වෙස්මුහුණක් බිම තිබිලා හොයා ගන්නවා. මේ වෙස්මුහුණ දැක්කහම මායා කම්පණයටපත් වෙන්නේ. මොකද දැනටමත් ඒකේ හිමිකරුව ඇයි තනන් හිටිය හින්දා. ඒක කතාව දවස් කිහිපයකට අපස්සට යන්න ගන්නවා. වෙනත් ගමක දර්ශනයක් දකින්න ලැබෙන්නේ. රෑ මිනිස්සෙක් බයිසිකල් එකක් පැදගෙන රේඩියෝ එකක් අහගෙන එනවා. රේඩියෝ එකේ මිනිමරු මිනිස්සු ගැන තමයි නිවුස් එක යන්නේ. ඒ නිසා හැමෝටම පරිස්සමෙන් ඉන්න කියනවා. ඒ වෙලාවෙම මේ මිනිස්සයාගේ බයිසිකල් එකත් කැඩෙනවා. මෙයාට කවුරු හරි පහර දෙයි කියලා හිතට බයක් එන්න ගන්නේ. එක පාරටම එයාගේ පැත්තට මිනිස්සෙක් දුවගෙන එනවා දකිනවා. ඉතින් ඒ එන වේගයට ඔහුට ආකට පැනලා යන්නත් බැරි වෙනවා. අර මිනිස්සයා එන අය ටිකක් ලං වෙති දකින්නේ එයාගේ පුතා එක්ක යාළුවෝ ටිකක් එනවා. ඇත්තටම අදේ මිනිස්සයාගේ උපන්දිනය. එයාගේ පුතාට ඕනේ උනේ තාත්තව පුදුම කරන්න. පුතාගේ නම ශිවා වෙන්නේ. ශිවා තමන්ගේ තාත්තට අලුත් ෆෝන් එකක් උපන්දින තෑග්ග විදියට අරන් දීලා තියෙනවා. ශිවා තාත්තට කවදාවත් මේ විදියට තෑග්ගක් අරන් දීලා නැති නිසා මේ දුන්න දේ පුංචි දෙයක් විතරයි කියනවා. තාත්තා මොනවා වුණත් මේ දුන්න දේ පුංචි දෙයක් කියලා හිතන්නේ නැහැ. ඔහුට ලොකු සතුටක් දැනෙන්න ගන්නෙ. ඒත් ඔහු ෆෝන් එකට අලුත් සිම් එකක් දැම්මට පස්සේ ඔහුට නොදන්න නම්බර් එකකින් කෝල් එකක් එනවා. නිදි කොහෙද කියලා අහලා. ශිවාගේ තාත්තා මේ ගැන ශිවාට කියන්න ගන්නවා. ශිවා කෝල් එක ආන්සර් කළාම අනිත් පැත්තේ ඉන්න කෙනා කියන්නේ මම නිදිව සෙට් කරගන්න හදනවා. ඔයා එයාව පොළඹව ගත්තද කියලා. ඉතින් හරිම නරක විදිහේ විකාර කතා ටිකක් කියන්න ගන්නවා. ශිවා තාත්තව කාමරේට යවලා කෝල් එකට උත්තර දෙන්න ගන්නේ ගැහණු ළමයා ගැන කුණු කතා කියන්න ලැජ්ජ නැත්ත කියලා බනිනවා. ඒත් ඒ වෙනුවට එහා පැත්තෙන් කතා කරන කෙනා ශිවාට අපහාස කරන්න පටන් ගන්නෙ. තරහක් ඇති වුණ ශිවා කියන්නේ අර මිනිස්සයාට මුහුණට මුහුණ හම්බ වෙන්න එන්න කියලා. ඊට පස්සේ කතාව ආපහු ශාපලත්කම පැත්තට යනවා. ඒ ගමේ කාන්තාවන් පූජා කරන තැන නූලක් බඳිමින් ඉන්නවා පෙන්නනවා. එක කාන්තාවක් පාරයක් විදිහට නූලක් බඳින්න ගන්නකොටම එක පාරටම ඒ නූල කැඩිලා බිම වැටෙනවා. ඉතින් භයානක සිද්ධියක් වෙන්න යනවා කියලා තමයි පූජකයාට තේරුම් යන්නේ. ඒ එක්කම පූජාවට අධිපති වුණ දේවතාවිය ගමේ ගැහණු ළමයෙක්ට වැහිලා ගමට ලොකු විපතක් සිද්ධ වෙන්න යනවා කියලා ඉඟි කරන්න ගන්නවා. පූජකයා අපහු ගෙදරට යද්දී ඔහු පිරිමි ළමයෙක්ගේ ගෙදර පිටත අවවාදයක් ලියන්න ගන්නවා. ගෙදරින් එළියට නම් එන්න එපා කියලා. මේ පිරිමි ළමයා තමයි අර හිරුවෙලියෙන් ප්‍රශ්නයක් වුණ කෙනා. ඒ අතරේදී ජ්‍යෙෂ්ඨ පූජකයෙක්ටත් ගමට වෙන්න යන අනතුර ගැන දැනෙන්න පටන් ගන්නවා. ඔහු තමන්ගේ ගෝලයාට කතා කරලා ගමේ භයානක දෙයක් සිද්ධ වෙන්න යනවා කියලා අනතුරු අඟවන්නේ. ඉතින් මේ නපුර නවත්තන්න නම් ත්‍රිකලා අපහු වෙන්න ඕන. ඒතේ අවදි කරවන්න නම් නිවැරදි සිරුරක් සම්බන්ධ කරන්න වෙන හින්දා පූජකයා ගෝලයාට මේකට සුදුසු කෙනාව හොයාගෙන එන්න කියලාන කරන්නේ. පූජකයා කියන්නේ මේ කෙනාව හොයාගෙන යන්න ඕනේ නැහැ. ඔයාව නිකම්ම ඒ කෙනා ළඟට ඇදිලා යනවා කියලා. ගෝලයා අසරණ වෙලා ත්‍රිකලා අවදි කරන්න ගැළපෙන සිරුරක් ඇති කෙනාව හොයාගෙන යන්න ගන්නවා. මේ අතර පෙන්නනවා ගමට තර්ජනයක් දැනුණ පූජකයා තමන්ගේ ගෙදරට වෙලා පූජාවක් කරනවා. එකපාරටම පේන්නේ නැති හෙවණැල්ලක් හරි අවතාරයක් හරි ඔහුගේ පිටුපසේ ඉඳලා පහර දීලා ෂණිකවම මරලා දානවා. මේක දකින මහලු ගැමියෙක් හොඳටම බය වෙලා මුළු ගමේම අයව රැස් කරලා තවදුරටත් පූජකයා ජීවතුන් අතර නැහැ කියලා නිවේදනය කරන්නේ. ගම්වැසියන්ට දැන් තර්ජනයක් ඇති වෙන්න පුළුවන් නිසා ඒ ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒත් දැන් මේකට මූලික වෙලාම හිටපු පූජකයා මැරිලා හින්දා ගමේ එකින් එක්කෙනා මැරෙන්න පටන් ගන්නවා. ඉතින් මිනිස්සු දැන් බය වෙන්නේ ගොඩක් කල් ඉඳලා තිබුණු ශාපයක් ආපහු ඇවිත් කියන දේ. ගමේ ඉන්න ධනවත් මිනිස්සු දෙන්න තමයි සම්පත් හාමාරාන් කියන්නේ. මෙයාලා ගම්වැසියන්ට කියනවා තමන්ගේ ජීවිත බේරගන්න තියෙන එකම විදිය තමයි ගම අතහැරලා දාලා වෙනත් තැනකට යන එක. ඉතින් ගම්මුන් මේ ගැන හිතන්න පටන් ගන්නවා. මේ අතර ශිවා තාත්තගේ ෆෝන් එකට කතා කරපු පිරිමි ළමයාව හම්බ වෙන්න යනවා. ඔහු නිදි කියන ගැහණු ළමයා ගැන පෞද්ගලිකව පවා විකාර කතා කියන්න ගන්නේ. හොඳටම තරහ ගිය ශිවා අර මැරෙක් වගේ හිටපු කොල්ලට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් හැමෝම බය වෙලා පැනලා යන්න පටන් ගන්නේ. ශිවා ගෙදරට ඇවිත්
ඒත් අතපය හොදගෙන ඉන්න අතරේදී නිදී කියන කෙනා ඔහුට කතා කරන්න ගන්නවා. ඇයි කියන්නේ මම දන්නවා ඔයා මං වෙනුවෙන් සටන් කරනවා කියලා. ඒකටයි ස්තුතිවන්ත වෙන්නේ. ශිවා කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කෝල් එක කට් කරලා දානවා. ඒත් නිදී ඔහුට ස්තුති කරන්න දිගින් දිගටම කතා කරන්න ගන්නේ. ඇත්තටම ඇයි ඔහුට කැමති වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒත් ශිවා මේකට කැමති නැති නිසා දිගටම එයාට කෝල් කරලා කරදර කරන්න එපා කියලා කෝල් එක කට් කරලා දාන්නේ. දවස් කිහිපයකට පස්සේ ශිවාගේ ෆෝන් එකටත් ප්‍රශ්නයක් ඇති වෙන්න ගන්නවා. ඔහු ලයිව් ලොකේෂන් එක දානකොට මැප් එකේ එක තැනක් විතරක් පෙන්වන්න ගන්නේ. ඔහු ඔන්ලයින් මොනවා හරි ඕඩර් කළොත් ඩිලිවරි කරන කෙනා අන්න ඒ තැනට තමයි යන්නේ. ඇත්තට මේක ගමක්. ඒත් සිතියම නිතරම එකම ගම පෙන්වන්නේ ඇයි කියලා හිතා ගන්න බැරි වෙනවා. ශිවා හා ඔහුගේ යාළුවන් පවා මේ වෙන දෙයට ව්‍යාකූල වෙන්න ගන්නේ. ඔන්න ශිවාට අර නිදී කියන කෙනාගෙන්ද කෝල් එකක් එන්න ගන්නවා. ඒත් ශිවා මේ පාර කෝල් එකට උත්තර දෙන්න යන්නේ නැහැ. එක දිගටම එන කෝල් හින්දා ශිවාට ලොකු කරදරයක් දැනෙන්න පටන් ගන්නවා. ඔහුගේ කන් වලින් පවාලේ එන්න ගන්නවා. ඉතින් නිදීට මොකක් හරි නරක දෙයක්වත් වෙලාද කියලා ශිවාට හිතෙන්න ගන්නේ. ඉතින් ෆෝන් එකේ තියෙන ලොකේෂන් එක ගමක් නිසා ඒ ගැන හොයන්නේ එතනට යන්නේ නැත්තේ ඇයි කියලා ඔහු කල්පනා කරනවා. ශිවා කියන්නේ ඉවෙන්ට් ඩෙකරේෂන් කරන කෙනෙක් විදියට සේවය කරන කෙනෙක්. ඔහුට ළඟපාත ගමක රස්සාවක් ලැබුණාම ඔහු ඒ තැනට යන්න උඩින්ම කැමති වෙනවා. ඒත් මේ ගමේ තමයි නිදීගේ ෆෝන් එක තියෙන තැන පෙන්වන්නේ. ඒ නිසා නිදීව හොයන්න ඔහු හිතනවා. මේ අතර පෙන්නනවා අර ජේෂ්ඨ පූජකයාගේ අනපරිදි ඔහුගේ ගෝලයා ත්‍රිකලා ආත්මය අවදි කරන්න සොහොන් පිටියට ගිහින් පූජාවක් කරනවා. ඊට පස්සේ අවතාරයකට සමාන අදෘශ්‍යමාන දැවෙන බලවේගයක් මුද්‍රා ඇරෙන්න අරගෙන ඇයගේ සතුරන්ව අනුකම්පාවක් නැතුව මරන්න පටන් ගන්නවා. ත්‍රිකාලමේ ශරීර තෝරගෙන තියෙන්නේ එයාගේ අතීත වැරදි නිවැරදි කරන්න කියලා මේ ගෝලයාගේ ගුරුවරයා කියලා තියෙන්නේ. මේ අතර ශිවාර පාලු ගම්මානයේ තියෙන ගෙදරකට එන්න ගන්නවා. ඔහු ඒ ගෙදර ෆ්‍රිජ් එකේ තිබුණු කෑම වගයක් කන්න ගත්තත් ඒවා නරක් වෙලා කියලා ඌට තේරුම් යනවා. ඒ වගේම අන්තිමටම එයා පරණ නටබුන් වගයක් ළඟ ඉන්න කියලත් ඔහුට පෙනුන හැමදේම මායාවක් කියලා ෂණිකවම තේරුම් යන්නේ. එකපාරටම දෝංකාරයක් දෙන සත්‍යයක් ඇහෙන්න ගත්තාම ශිවා බය වෙලා සිහිය නැති වෙලා වැටෙනවා. ඔහුගේ යාළුවෝ වගේක් වීඩියෝ කරන ගමන් ඉන්නවා ඌ දකින්නේ. ඔය අතර මායා කියන තෙරපිස්ට එනවා පෙන්නනවා. ඇයි දකින්නේ පිටියේ එල්ලලා තියෙන සන්දසා කියන කාන්තාවගේ පින්තූරයක්. ඊට පස්සේ පෙන්නනවා ශිවාට නිදී ගැන මායාවන් පේන්න අරගෙන තියෙනවා. ඇත්තටම නිදී මැරුණ කෙනෙක් වෙන්නේ. මෙතන ඉන්න මායා කට්ටියට වෙට්රන් කියන පිරිමි ළමයාගේ කතාව කියන්න පටන් ගන්නවා. මේ පිරිමි ළමයා හිරුවෙලිය ඇලර්ජික් වෙන ලෙඩකින් දුක් විඳින කෙනෙක් වෙන්නේ. ඒ නිසා ඔහු ගේ ඇතුළටම කොටු වෙලා ඉන්නේ. මේ තේ නිසා ඔහුව මානසික රෝගී තත්වයකටපත් වෙනවා. දවසක් මේ වෙට්රන් මත්පැන් පානයට ඇබ්බැහි වෙලා හිටපු තාත්තව මරලා දාන්න ගන්නවා. ඔහුව මානසික රෝහලට යවලත් තියෙනවා. ඉතින් එතනදී අනිත් රෝගීන්ගේ වදහිංසා විඳින්න මෙයාට සිද්ධ වෙනවා. ඒව ඌට එපා වෙලා තියෙනවා. මේ නිසා කාලයත් එක්ක වෙට්රන් ප්‍රචණ්ඩ කෙනෙක් වෙලා තියෙනවා. මායා තමයි මෙයාට රෝහලේදී ප්‍රතිකාර කරලා තියෙන්නේ. ඉතින් මායා ඔහුව මෝහනය කරලා ඔහුගේ අතීතය ගැන ඉගෙනගෙන තියෙනවා. වෙට්රන් කියන්නේ තමන්ගේ තාත්තා කුඩම්ම වෙන සන්දසා ගැන සැක කරපු හින්දා ඇයට නිතරම පහර දෙනවා කියලා හෙලි කරනවා. ඒ වුණත් සන්දසා තමන්ගේ ඉරණම පිළි අරගෙන ඇයගේ සුළු පුතා වෙන වෙට්රන්ට ගොඩක් ආදරය කරන්න ගන්නවා. දවසක් සන්දසාගේ ආදරේ හා බලකිරීම හින්දා විශේෂ ඇඳුමක් ඇඳගෙන පළවෙනි පාරට වුන් එළියට යන්න ගන්නවා. වෙට්රන් ගොඩක් සතුටින් ඒතේට එකඟ වෙන්නේ. සන්දසා තමන්ගේ සැමියාට වේටරන්ව එක්කගෙන යන්න ඕනි කිව්වත් ඔහු ඒතේ ප්‍රතික්ෂේප කරනවා. ඔහු තමන්ගේ බිරිඳ ගැන ගොඩක් සැකයෙන් හිටියේ. කොහොම හරි සන්දසා ඇඟෙව්වේ එළියට ගියොත් වෙට්රන්ට විවේක ගන්න වගේම සුවයක් ලබා ගන්න ලැබේ කියලා. ඉතින් පුළුවන් තරම් මේ ගැන ඇය ඔහුට ඒත්තු ගන්වලා අන්තිමටම සැමියා එකඟ වෙනවා. වෙට්රන්ව පළවෙනි පාරට එළියට අරගෙන යන්න ගන්නේ සන්දසා ගොඩක් ආදරයෙන්. ඔහු සන්දසා කුඩම්ම වුණත් ඇයට ගොඩක් ආදරය කරනවා. ඇයට අම්මා කියලා කතා කරන්නත් පටන් ගන්නවා. ඒකට සන්දසා පවා ගොඩක් සතුටු වෙන්නේ. ඒත් සැමියා නිතරම ඇය ගැන සැකයෙන් ඉන්න කෙනෙක් නිසා කවුරු හරි ගෙදරට වැඩ කරන්න ආවහම ඒකටත් සැක කරනවා බිරිඳ එක්ක සම්බන්ධයක් තියෙනවා ඇති කියලා. මේ නිසා ඔහු නිතරම මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න ගන්නවා වගේම ඔවුන්ව ගෙදරින් එලවලත් දානවා. ඔයාලට මතක ඇති වෙට්රන්ගේ ඇත්ත අම්මට සහෝදරයෙක් හිටියා. ඒ සහෝදරයාට සම්පත් කියලා පුතෙක් හිටියා. සම්පත් එයාලගේ ගෙදරට එනවා යන කෙනෙක්. දවසක් සම්පත් ඇවිත් වාඩි වෙලා සිගරට් එකක් බොනකොට ඔහු වෙට්රන්ටත් සිගරට් එකක් ඕනේද අහනවා. ඒත් වෙට්රන් ඒතේ ප්‍රතික්ෂේප කරලා දාන්නේ. සම්පත් බලහත්කාරයෙන් වෙට්රන්ට තුම්පානය කරන්න පොළඹව ගන්න හදනවා. හදිසියෙම සන්දසා ඇවිත් මේ සිද්ධිය දැකලා ඇයි වෙට්රන්ට බනින්න ගන්නවා. ඒ වගේම සම්පත්ගේ මේ හැසිරීම ගැන ඔහුගේ තාත්තට කියන්නත්
කියලත් ගන්නවා. තාත්තා පුතා දුම්පානය කරනවා කියලා දැනගත්තාම සම්පත්ගේ තාත්තා හොඳටම පහර දෙන්න පටන් ගන්නේ. මේ අතරේදී සන්දසා ප්‍රෙග්නන්ට් වෙනවත් එක්ක ඇයගේ ඩිලිවරි එක ලඟ වෙන්න ගත්ත නිසා ලොකු වේදනාවක් දැනෙන්න ගන්නවා. ඉතින් සන්දසා වේදනාවෙන් ඉන්න නින්දා වෙට්රන් හොඳටම බය වෙලා ඇයව රෝහලට අරගෙන යන්න කියලා තාත්තට තරේම කියන්න ගන්නවා. ඒත් තාත්තා ඒ දේ ප්‍රතික්ෂේප කරලා කියන්නේ එයාට දුක් විඳින්න ඉඩ දෙන්න ඕන. එයා මැරෙනවා නම් මැරෙන්න ඉඩ දෙන්න ඕන කියලා. මේ වචනවල බරපතල හේතුවක් තිබුණා. මාස කිහිපයකට කලින් සම්පත් මෙයාලගේ ගෙදරට ගියාම ඔහු ඊතාමතාම සන්දසාගේ කාමරේ ඉඳලා කමිසයක් නැතුව එනවා දැකලා තියෙනවා. ඉතින් දරුවා එයාගේ නෙමෙයි සම්පත්ගේ කියලා සැක කරන්න පටන් ගන්නවා. මේ නිසා ඔහු තමන්ගේ ගැබිනි බිරිඳව සැක කරන්න පටන් ගත්තා. ඇය වේදනාවෙන් දඟලද්දී ඇයව රෝහලට අරගෙන යන්නේ නැතුව ඇයට වද දෙන්න ගන්නවා. ඉතින් ඇයව බේරගන්න කියලා වෙට්රන් දිගින් දිගටම තාත්තගෙන් ඉල්ලන්න ගන්නේ. ඒත් තාත්තා ඇයව අරගෙන යන්න ප්‍රතික්ෂේප කරන නිසා වෙට්රන් තාත්තගේ තුවක්කුව අරගෙන ඔහුට වෙඩි තියනවා. මායා රෝහලේදී මේ කතාව දැනගත්තට පස්සේ වෙට්රන් අහිංසක කෙනෙක් ඔහු එයාගේ අම්මව බේරගන්න මේ දේ කළේ කියලා තේරුම් ගන්නවා. ඇය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ක මේ ගැන කතා කරලා වෙට්රන්ව නිදහස් කරන්න හිතනවා. එතකොට ඔහුට තමන්ගේ අම්මා එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා මායා හිතුවේ. අන්තිමටම වෙට්රන් නිදහස් වෙලා අම්මා ළඟට එනවා. ඒ වෙද්දී ඇයට නිදී කියලා රූමත්තුවෙක් ඉන්නවා. දවසක් වෙට්රන් එයාගේ සහෝදරියව කැම්පස් එකට ඇරලවන්න ගියාම නිදීගේ යාළුව වෙට්රන්ව දකිනවා. ඔහුගේ පෙනුම දැක්ක කෙල්ලෙක් හා කොල්ලෙක් ඔහුට සමච්චල් කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඔහු එක්ක බලෙන් සෙල්ෆි එකක් පවා ගන්නවා. ඒත් වෙට්රන් මේ දෙයට කැමති නැති නිසා ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ අවුල් සහගත තත්වයේ එක්ක වෙට්රන්ගේ වාහනේ පාරේ හිටගෙන හිටපු පොලිස් නිලධාරියෙක්ගේ ඇඟේ හැප්පිලා නිසා මේ පොලිස් නිලධාරියාට හොඳටම තරහ යනවා. ඉතින් වෙට්රන්ගේ අමුතු පෙනුම දැකලා පොලිස් නිලධාරියා කරන්නේ වෙට්රන්ව වාහනයෙන් එළියට අරන් කිසිම අනුකම්පාවක් නැතුව පහර දෙන්න පටන් ගන්න එක. ඉතින් තරහින් හිටපු වෙට්රන් කරන්නේ මේ පොලිස් නිලධාරියාගෙන් පලිගන්න ඔහුට පහර දෙන්න ගන්නවා. ඉතින් පොලිස් නිලධාරියාට පහර දුන්න චෝදනාව නිසා ඔහුගේ අම්ම වන සන්දසා හා සහෝදරිය වන නිදී බය වෙනවා. මායා ගෙදරට ඇවිත් ඔවුන්ව සනසවන්න ගන්නේ ඔයාගේ ආදරයෙන් වෙට්රන්ව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් කියලා. කතාව අපහු වර්තමානයට ආවහම මායා මේ හැම දෙයක්ම ශිවාට හා අනිත් අයට විස්තර කරන්න ගන්නේ. ඇයි ශිවාගෙන් අහන්නේ ඔයා නිදීව දන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ශිවා එයාගේ කතාව ඇයට කියන්න ගන්නවා. ඔහු කියන්නේ මුලින්ම ඔහු නිදීව නොසලකා හැරියත් ක්‍රමක්‍රමයෙන් ඇයත් එක්ක කතා කරන්න ගත්තා කියලා. ඊට පස්සේ දෙන්න එකිනෙකාට කැමති වෙන්න පටන් අරගෙන නිදී ඔහුට කියලා තියෙන්නේ එයත් ඒ ගමේම කෙනෙක් කියලා. ඒ නිසා ඉක්මනටම හම්බ වෙලා විවාහ වෙන්නත් තීරණය කරලා තියෙනවා. ඒත් එකපාරටම දවසක් නිදීගේ ෆෝන් එකෙන් අමුතු සද්දයක් ඇහෙන්න අරගෙන ඔහුගේ කන් දෙකෙන් ලේන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් නිදී ඉන්න තැන මේ ගමේ තැනක් කියලා පෙන්නුවත් ඇයි ලොකු කරදරයක ඉන්නේ කියලා ශිවාට තේරුම් ගිහින් තියෙනවා. ඒ නිසා තමයි ඔහු රස්සාවක් හොයාගෙන නිදී ඉන්න ගමට ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ ශිවාට කතා කරපු මාරන් කියලා කෙනෙක් මෙතනට එනවා. ඉතින් ගෙදර සිද්ධ වුණ අමුතු අద్භූත දේවල් දකින මාරන් හොඳටම බය වෙනවා. කට්ටිය මාරන්ගෙන් අහන්නේ ඇයි ශිවාට මෙතනට එන්න කිව්වේ කියලා. මාරන් ඔහුගේ ඇත්ත ගැන කියන්න ගන්නවා. ඒක අතීතයේ සිදුවීමක් මාරන් කියන්න ගන්නේ. සන්දසා මාරන්ගෙන් යම් මුදලක් ණයට ඉල්ලගෙන තියෙනවා. ඔහු ඇයට ඒ මුදල් නැවත ලබා දෙන්න කියලා කරදර කරලා තියෙනවා. මාරන් සන්දසාගේ අත බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නකොට වෙට්රන් ඇවිත් මේක දැකලා තරහ යන්න ගන්නවා. ඒ වෙලාවෙම සම්පත් ඇවිත් ඔයාට ඕන ඔයාගේ සල්ලි විතරයි නේද? ඔයාගේ සල්ලි ටික ගන්න කියලා සම්පත් සල්ලි ටිකක් දීලා මාරන්ව එලවලා දානවා. ඒත් සම්පත් පවා හොඳ කෙනෙක් උනේ නැහැ. සම්පත් තුම්පානය කරලා සන්දසා ඔහුගේ තාත්තට අල්ලස් දීලා පහර දුන්න දවසේ ඉඳලා සන්දසාගෙන් පලිගන්න ඔහුට ඕනේ උනේ. ඒ නිසා තමයි ඔහු හිතාමතාම ඇයගේ කාමරයෙන් ෂර්ට් එක ගලවගෙන දුවනවා වගේ සන්දසාගේ සැමියා ඉස්සරහ රඟපෑවේ. ඔහුට ඕනේ උනේ සන්දසා ගැන සැකයක් ඇති කරලා ගෙදර විනාශ කරලා දාන්න. වෙට්රන්ගේ හැම දේපලක්ම ඔහුගේ පාරම්පරික ගෙවල් පවා ලබා ගන්න සම්පත් ඕනේ උනේ. ඉතින් සන්දසාට මුදල් ණයට ලබා දෙන්න මාරන්ව හිත් එක් කරගෙන තිබුණත් මේ සම්පත් මාරන්ව බ්ලැක්මේල් කරලා තියෙනවා. ඒ අනුව මාරන් වෙට්රන්ව බය කරන්න පටන් ගන්නේ සම්පත්ගේ නියෝග නිසා. ඒ අනුව අම්මට මුදල් දෙන කෙනා අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා වෙන්න ඕනේ කියලා මාරන් වෙට්රන්ට කියනවා. මේක අහද්දි වෙට්රන්ට තමන්ගේ අම්ම වෙන සන්දසා ගැන සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් සම්පත් තමන්ගේ අම්මට සල්ලි දෙනවා දකින වෙට්රන්ට අම්මා ගැන තව සැක වැඩි වෙන්න පටන් ගන්නවා. මේ නිසා තාත්තා සැක කරපු දේ ඇත්ත කියලා මෙයාටත් හිතෙනවා.
ඉතින් මානසික පීඩනයෙන් ඉන්න ඔහු තමන්ගේ සහෝදරිය වන නිදීව වාහනයෙන් එක්කගෙන යන අතරේදී කලින් දවසේ වෙට්රන්ට විහිළු කරපු කෙල්ල වාහනේ ඉස්සරහට ඇවිත් බලෙන්ම වාහනේට ඇතුල් වෙනව කොල්ලත් එක්ක. මෙයාලා බීමතින් ඉන්නේ වගේම ආපහු වෙට්රන්ට විහිළු කරන්න පවා පටන් ගන්නවා. ඒ වෙද්දි වෙට්රන් අම්මා එක්ක හොඳටම තරහෙන් හිටිය නිසා මේ කියන අපහාසාත්මක දේවල් වලට ඔහුගේ තරහව තවත් වැඩි වෙන්න අරගෙන ඔහු වාහනේ තිබුණු ලොකු මිටියක් අතට අරන් දෙන්නට මිටියෙන් හොඳටම ගහලා මරලා දාන්න ගන්නවා. ඔවුන්ව මරලා දැම්මට පස්සේ ඔහු දෙන්නගේ සිරුරු එල්ලලා තියන්න ගන්නේ දෙන්න තමන්ව මරාගත්තා වගේ පෙන්නන්න. කතාව පටන් ගන්නකොටම පොලිසිය හොයාගත්ත එල්ලෙන මල සිරුරු දෙක ඇත්තටම මේ ගැහැණු ළමයා හා පිරිමි ළමයාගේ වෙනවා. ඊට පස්සේ වෙට්රන් තමන්ගේ තරහව අම්මගේ පිටින් යවන්න කෙලින්ම ගෙදරට එනවා. ඇත්තටම සන්දසා සම්පත් එක්ක කිසිම ශාරීරික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ නැහැ. ඒත් වෙට්රන්ගේ හිතට මේ දේ කොච්චරනම් ගැඹුරින් ගිහින් තියෙනවද කියනවා නම් ඔහු හිතුවේ අම්මා එයාව පාවලා දුන්නා කියලා. ඔහු අම්මගෙන් නැත්ත මොකක්ද කියලා ඇහුවේ නැහැ. ඒ වෙනුවට ඔහු අම්මගේ බෙල්ල මිරිකලා මරලා දානවා. ඔහු තමන්ගේ අහිංසක අම්මව මරලා දැම්මට පස්සේ වෙට්රන් තරහෙන් කරපු දරුණු වැරැත්ත ගැන කලකිරෙනවා. ඒ වෙලාවෙම නිතී ගෙදරට එද්දී අම්මගේ මල සිරුර දැකලා කෑ ගහන්න ගන්නවා. ඔයා මොකක්ද මේ කළේ කියලා. වෙට්රන් නිතීට කියන්නේ අම්මා සම්පත් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා. ඒ නිසා මට එයාව මරන්න වුණා කියලා. නිතී අඬමින් තරහෙන් උත්තර දෙන්නේ ඔයාට පිස්සුද? ඒකේ එහෙම දෙයක් නෙමෙයි. අම්මා ඔයාට ගොඩක් ආදරේ කළා. ඇයි ඔයා මෙහෙම කළේ? ඉතින් අයියා නංගි අතර ගැටුමක් ඇති වෙන්න ගන්නවා. තරහෙන් හා කම්පැනියට පත් වෙලා ඉන්න නිතී කරන්නේ වෙට්රන් තාත්තව මරන්න පාවිච්චි කරපු තුවක්කුව අතට අරගෙන වෙට්රන්ට වෙඩි තියලා දාන එක. වෙට්රන්නේ තනම මැරෙනවා වගේම ඒ වෙලාවෙම මාරන් මැරෙයින් එක ඇවිත් අයියා නංගිගේ රණ්ඩුව ඉවරුණාම ඉතුරු ටික ඉවර කරලා දානවා. ඊට පස්සේ ඔහු ඉක්මනටම සම්පත්ට කතා කරලා නිතී විතරක් ඉතුරු මොකද කරන්නේ අහද්දී සම්පත් කියන්නේ නිතීවත් මරලා මල සිරුරු තුනම විනාශ කරලා දාන්න කියලා. ඒ අනුව මාරන් සම්පත්ගේ කීමට නිතීවත් මරලා දාලා ඔහුගේ මිනිස්සුන්ට කියලා තුන්දෙනාගේම සිරුරු ළඟපාත භූම දාන කරවනවා. මුලින්ම පෙන්නපු පූජකයා නොපෙනෙන බලවේගයකින් මරලා දැම්ම කිව්වනේ. ඒත් ඇත්තටම ඔහුව අවතාරයක් නෙමෙයි මැරුවේ. මේ මාරන් හා සම්පත් ගැහණු කෙනෙක් ලවා අවතාරයක් වගේ පෙනී ඉන්න කියලා පූජකයාව මරලා දාලා තියෙනවා. ගමේ අනිත් මරණයන්ද මේ මිනිස්සු දෙන්න තමයි හොර රහසේ කරලා තියෙන්නේ. ඔවුන්ට ඕනි වෙලා තියෙන්නේ මිනිසුන්ව බය කරලා ගමෙන් පන්නලා දාන්න. එතකොට මෙයාලට සියලුම ඉඩකඩම් ටික අත්පත් කරගන්න පුළුවන් හින්දා පොලිස් නිලධාරියා පවා මේ දුෂ්ට මෙහෙයුමට එකතු වෙලා තියෙනවා. දැන් අපි ජේෂ්ඨ පූජකයාගේ අනානුව ආත්මයක් අවදි කරපු ඔහුගේ ගෝලයාගේ පැත්තට යමු. ඔහු අවදි කරපු සිරුර වෙන කාගේවත් නෙමෙයි. ඒ වෙට්රන්ගේ මල සිරුර වෙනවා. ත්‍රිකලාගේ ආත්මේ වෙට්රන්ගේ ඇඟ ඇතුළට ගියාම ඔහුට අතීතයේ හැම දෙයක්ම මතක් වෙන්න අර ගන්නවා. ඉතින් කුමන්ත්‍රණයක් නිසා ඔහුව හා නංගිව ඔහුට මරන්න සිද්ධ වුණේ කියලා තේරුම් අරගෙන ඒ කුමන්ත්‍රණයේ පලිය ගන්න වෙට්රන්ගේ ආත්මය මාරන්ගේ මැරෙයින් එකින් එක්කෙනාව මරලා දාන්න ගන්නේ වෙට්රන්ට ලැබුණු අදෘශ්‍යමාන බලය එක්ක. මාරන් මේක දැකලා හොඳටම බය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔහු හොල්මන් ගේ ඇතුළට යනවා වෙනුවට ශිවාව ගේ ඇතුළට බලින් යවන්න ගන්නේ. ශිවාට ප්‍රශ්නයක් නැති වුණොත් මාරන් ඇතුළට යන්න හිතනවා. ඒ අනුව තමයි මාරන් සම්පූර්ණ කතාව කට්ටියට කියද්දී එකපාරටම අමුතු බලයක් ශිවාගේ ඇඟ ඇතුළට යනවා. ඒ තමයි වෙට්රන්ගේ ආත්මය. දැන් ශිවාගේ ඇඟේ ඉන්න වෙට්රන්ගේ ආත්මයට මොන විදියකින් හරි මාරන් හා සම්පත් කරපු කුමන්ත්‍රණ වලට පලිගන්න ඕනේ වෙනවා. ඒත් මායවන තෙරපිස් ශිවාගේ ඇඟේ ඉන්න වෙට්රන්ට ඒ දේ කරන්න ඊට දෙන්නේ නැහැ. ඇයි කියන්නේ ඔයා දැනටමත් ඔයාගේ පවුල තරහ නිසා නැති කරගෙන ඉවරයි. ආයෙත් ඔයා මිනිමරුවෙක් වෙන්න එපා. එයාලට සමාව දෙන්න. ඇයි ඔහුව පාලනය කරන්න අපහුව ඔහුව මෝහනය කරන්න උත්සාහ කරන්නේ. ඒත් මේ පාර වෙට්රන් ඒතේ ප්‍රතික්ෂේප කරලා දානවා. ඔහු තරහෙන් කියන්නේ මම මගේ අම්මට ගොඩක් ආදරේ කළා. ඒත් මේ අය මාව නොමග යවුව නිසා මගේ අම්මව මරන්න සැලැස්සුවා. මගේ නංගිත් මන් නිසා මැරුණා. මම මේ අපරාධකරුවන්ට ජීවත් වෙන්න නම් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මායට ඔහුව පාලනය කරගන්න බැරි වෙනවා. ඒ වෙලාවෙදි සම්පත් මෙතනට එනවා. මාරන් මෙතන වෙන දේවල් සම්පත්ත කිව්වහම සම්පත් කියන්නේ මොන විකාරයක්ද ඔයා මෙතන කතා කරන්නේ? ඇයි ඔයාට දුන්න වැඩේ සම්පූර්ණ කළේ නැත්තේ? ඒත් මාරන් හොඳටම බය වෙලා මෙතන වුණ භූත දේවල් කියන්න ගන්නවා. ඒත් සම්පත් නම් මේ දේවල් විශ්වාස කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ වෙට්රන් විදියට ආවේශ වෙලා ඉන්න ශිවා ඉදිරියට ඇවිත් සම්පත්ත පහර දෙන්න ගන්නවා. ඉතින් ශිවා එකපාරටම ඇවිත් එයාට පහර දුන්නේ ඇයි කියලා සම්පත්ත හිතා ගන්න බැරි වෙන්නේ. ඒත් වෙට්රන්ගේ ආත්මය ඔහුගේ ඇඟ ඇතුලේ තියෙනවා කියලා සම්පත් ඉක්මනටම තේරුම් ගන්නවා. මායා කෑ ගහලා වෙට්රන්ව නවත්තන්න උත්සාහ කළත් වෙට්රන්ගේ ආත්මය අරගත්ත ශිවා ඇයවත් ඉවතට තල්ලු කරලා දාන්න ගන්නේ. සම්පත් වගේම මාරන්ද හොඳටම බය වෙලා තමන්ගේ ජීවිතේ බේරගන්න
ගන්න එතනින් පැනලා යන්න ගන්නවා. ශිවා කරන්නේ දෙන්නගේ පස්සෙන් යන්න ගන්න එක. මේ අතරේදී අර පූජකයාගේ මිනිහ දැක්ක මහලු පුත්කලයාත් මාරන්ගේ කල්ලිය කෙනෙක් වෙනවා. මෙයා දැන් ගම්වැසියන්ට අහුවෙලා ඇත්ත හැම දෙයක්ම කියන්න පටන් ගන්නවා. සම්පත් මාරන් එක එකතු වෙලා ගමේ මිනිස්සුන්ව පන්නලා දාලා ගමේ ඉඩම් ටික අයිති කරගන්න හදන හැමදේම වමාරන්න පටන් ගන්නේ. මේක ඇහුණ ගම්වැසියෝ ටික හොඳටම තරහ ගිහින් සම්පත්ත පාඩමක් උගන්වන්න කියලා ඔහුව හොයාගෙන යන්න ගන්නවා. ඒත් මෙයාලා සම්පත්ව හොයාගන්න කලින් වෙට්රන්ගේ ආත්මේ සම්පත්ව අල්ලගෙන ඔහුගේ ඔළුව කඩලා දානවා. ගම්වැසියන් එනකොටත් සම්පත්ගේ කපලා දාපු ඔළුව අල්ලගෙන ඉන්න ශිවාව දැකලා හැමෝම බය වෙනවා. ඉතින් මේ විදිහට තමයි වෙට්රන් තමන්ගේ අම්මගේ හා නංගිගේ මරණයට පලිගත්තේ. අන්තිමටම ගමට වෙන්න ගිය කරදරයෙන් බේරගෙන සාමාන්‍ය තත්වයට පත්වෙන්න පුළුවන් වෙනවා. මේ අතර ජේෂ්ඨ පූජකයා තමන්ගේ ගෝලයට කියන්නේ ත්‍රිකලාගේ ආත්මය තවමත් විවේක අරගෙන නැති හින්දා ඔහුගේ ශරීරයෙන් ඉවත් වෙලා නැහැ කියලා. ලෝකයේ අහිංසක මිනිස්සුන්ට පීඩනයක් ඇති ඕනම තැනකට යුක්තිය ඉටු කරන්න ත්‍රිකලා අනිවාර්යයෙන්ම එනවා කියලා තමයි ඔහු තව තවත් පැහැදිලි කරන්නේ. ඊළඟට වෙනත් නගරයක සිදුවීමක් පෙන්නනවා. මැරෙයින් පිරිසක් ගැහැණු ළමයෙක්ට හිරිහැර කරන්න පස්සෙන් එලවන්න ගන්නවා. ඒ වෙලාවේදී භයානක අවතාරයකින් වෙට්රන් එනවා පෙන්නන්නේ. මේ අවතාරය දැකලා බය වෙන මැරියෝ ටික ඔයා කවුද කියලා අහන්න ගන්නවා වගේම ඔහුට වෙඩි තියන්නත් උත්සාහ කරනවා. ඒත් වෙට්රන් කිසිම කෙනෙක්ට බය නැතුව හැම දිනවම පරාද කරන්න ගන්නේ. ඉතින් මේ එක්කම ෆිල්ම් එකත් අවසන් වෙනවා. ඇත්තටම අර මුලින්ම හිටපු ආච්චි තමයි එයාගේ මිනිපිරියට මේ මුළු කතාවම කියන්නේ. ඒ දෙන්නත් ඒ ගමේම තමයි ජීවත් වුනේ. ඒ කතාව ආච්චි කියලා ඉවරුණාට පස්සේ පුංචි ගැහැණු ළමයාට දේවාලයට යන්න ඕනේ වෙනවා නූලක් යට ගහලා එන්න. ඒ අනුව දෙන්න එකතු වෙලා කඩදාසියක යමක් ලියලා නූල ගැට ගහන්න පිටත් වෙනවා. අන්තිමටම හැබැයි ජීවිතයේදී ගොඩක් අය නූල් ගැට ගහන්න මේ තැනට එනවා කියලා පෙන්නනවත් එක්කම ෆිල්ම් එකත් ඉවර වෙනවා. ඉතින් අද ෆිල්ම් එක ඔයාලට කොහොමද දැනුනේ? ඔයාලා මේ ෆිල්ම් එකට කැමති වුණාද කියලා අමතක නොකර අදහසක් එකතු කරගෙන යන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් වීඩියෝ එකකින් ආපහු එන්නම්.